ආයුබෝවන්. ක්‍රියාමූල පරීක්ෂණයකට මාතෘකාවක් සොයන ඔබට තවදුරටත් අවශ්‍ය වන විශේෂ කරුණු රැසක් අද මම මේ වීඩියෝවෙන් ගෙන එන්න හිතුවා. ඕනෑම ගුරුවරයෙකුට තම ගුරු භූමිකාව ඉටු කිරීමේදී ඇතිවන උනන්දුව, ඇතිවන දුෂ්කරතාවයන්, අපහැදිලි අවස්ථාවන්ට මුහුණ දීම, ආයතනයේ මෙහෙවර හා දැක්ම, තම භූමිකාවට ලැබෙන ප්‍රතිචාර හා ඇගයුම් වල ප්‍රතිඵල, කුතුහලය හා න්‍යායාත්මක කරුණු පිළිබඳ ඇති උනන්දුව යන කරුණු මත පදනම්ව ක්‍රියාමූලික පර්යේෂණයක් ආරම්භ කළ හැකියි. නමුත් වර්තමානයේ බොහෝ දෙනා පන්ති කාමරයේදී මුහුණ පාන්නට වන දුෂ්කරතාවන්, අභියෝගතාවන් සඳහා මැදිහත් වන්නේ කෙසේද යන්නට අදාළව පර්යේෂණයන් සඳහා යොමු වීම බහුලව සිදුවන දෙයක්. එහෙනම් අපි පන්ති කාමරයේදී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව, ඵලදායීතාව වැඩි දියුණු කිරීම සඳහා ගැටළු ශේෂ්ත්‍රයක් තෝරා ගන්නා ආකාරය විමසා බලමු. පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී Tamanට මුහුණ පාන්නට අත්විඳින්නට සිදුවන සියලු දේ ගුරුවරයාට මතක තබා ගැනීම අපහසු කරුණක්. ඒක ප්‍රායෝගිකව අපි දන්නවා. එමෙන්ම වඩාත් ප්‍රබල සහ ප්‍රමුඛත්වයේ දිය යුතු ගැටළු තීරණය කිරීමත් එක්වරම අපහසුයි. ඒ නිසා ක්‍රියාමූල පර්යේෂණයක් ආරම්භ කිරීමට සිතන සෑම ගුරුවරයෙකුම පළමුව ප්‍රත්‍යවේක්ෂණ ජර්නලයක් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. ඒක හරියට දිනපොතක් වගේ අපි නඩත්තු කළ යුතු වෙනවා. මෙහිදී කිව යුතු විශේෂ කරුණක් තියෙනවා. ප්‍රාථමික ගුරුවරයෙකු නම් තමන් ගන්නන විෂයන් අතරින් එක් විෂයක් පමණක් තෝරා ගැනීමද, ද්විතීක ශ්‍රේණිය වලට උගන්වන ගුරුවරයෙකු නම් තමන් උගන්වන විෂයෙන් එක් පන්තියක් පමණක් තෝරා ගැනීමද මෙම ප්‍රත්‍යවේක්ෂණ ජර්නලයේ පවත්වා ගැනීමට වඩාත් පහසු වෙනවා. ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් ලිවීම එදිනෙම සිදු කරනවා නම් තමයි වඩාත් සාර්ථක. නැත්නම් අපිට එදිනෙදා වැඩ කටයුතුත් එක්ක බොහෝ කරුණු මගහැරෙන්නට පුළුවන්. ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් සටහනක් ලිවීමේදී එය පහත අනුපිළිවෙලින් සිදු කරනවා නම් වඩාත්ම සාර්ථකයි. අපි පළමුව දිනය, වේලාව, විෂය සටහන් කරගෙන ඉන්පසු මේ කියන කරුණු යටතේ අපේ ප්‍රත්‍යවේක්ෂණ සටහන ගොනු කිරීම මම හිතන්නේ වැදගත්. එහිදී මා සිදු කිරීමට අපේක්ෂා කළ දේ, නමුත් පන්ති කාමරයේ සැබවින්ම සිදු වූ දේ, ඒ සම්බන්ධව මට ඇති වූ හැඟීම සහ මා උගත් දේ ලෙස සටහන් තබා ගැනීම වඩාත් පහසු වෙනවා. අපි තවදුරටත් මේක උදාහරණයක් සහිතව කතා කරමු. අපි හිතමු ඔබ 3 ශ්‍රේණියේ පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට අදාළව කණ්ඩායම් 5ක් බෙදලා පරිසරය සම්බන්ධයෙන් මාතෘකාවක් ඔස්සේ කරුණු ගවේෂණය කිරීමට ලබා දෙනවා. ඒක තමයි ඔබ අපේක්ෂා කරන දේ යටතේ ලියන්නේ. එතකොට සිදු වූ දේ යටතේ කණ්ඩායම් බෙදීමේදී සමාන පිරිසක් ඇතුළත් නොවීම, ഘോഷාකාරී වාතාවරණයක් ඇතිවීම, සහයෝගයෙන් වැඩ නොකිරීම, ලබා දුන් උපදෙස් පිළි නොපැදීම, සමහර සිසුන් වෙනත් වැඩවල නිරත වීම, සමහරුන් හොඬකතාව කටයුතු කිරීම ආදී ලෙස අපිට සටහන් තබා ගන්න පුළුවන්. මේ උදාහරණ පමණයි මම දක්වන්නේ. ඒ වගේම තවදුරටත් වැඩිදුර විස්තරත් සටහන් කරනවා නම් සිසුන්ගේ නම්, ඔවුන් ඒ අවස්ථාවේදී සිදු කළේ කුමන ආකාරයේ ක්‍රියාද වගේ දේවලුත් විස්තරව සටහන් කර ගැනීම ඇත්තටම අපිට ගැටලුව සුවිශේෂී කර ගැනීම සඳහා වැදගත් වෙනවා මේ ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් ඔස්සේ. ඒ සම්බන්ධයෙන් මට ඇති වූ හැඟීම යටතේ ඔබට කේන්තියාම ඔවුන් ඔබ දෙන උපදෙස් පිළි නොපැද්දේයි යන කලකිරීම, කණ්ඩායම් වලට ඔබ නිවැරදිව ඔවුන් යොමු නොකළා යන හැඟීම, සිසුන් ඒ ආකාරයට හැසිරුණේ මාගේ වරදක් නිසාද යන හැඟීම යන ආදී ලෙස ලියා දැක්විය හැකියි. ඉන්පසු මා උගත් දේ යටතේ කණ්ඩායම් බෙදීමට උපක්‍රමශීලී නිර්මාණශීලී ක්‍රම අනුගමනය කළ යුතු බව. එමෙන්ම සිසුන්ගේ වේගයට ගැළපෙන පරිදි ක්‍රියාකාරකම් සැලසුම් කළ යුතු බව. සෑම ශිෂ්‍යයෙකුටම සක්‍රියව සහභාගී විය හැකි පරිදි ක්‍රියාකාරකම් සැලසුම් කළ යුතු බව. ආදී මේ තුලින් ගුරුවරයාට දැනුණ හැඟීම Taman උගත් දේ මේ කොටසේදී ලියා දැක්විය හැකියි. ඇත්තම මේ උදාහරණයක් පමණයි මා සඳහන් කළේ. දවසේ මේ ආකාරයට සිදු වූ අත්දැකීම් සවිස්තරව ලිවීම ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් සටහන් තැබීමේදී ඉතා වැදගත් වෙනවා. නමුත් බොහෝ දෙනා මෙම ප්‍රත්‍යවේක්ෂණ සටහන් තැබීම කරදරයක් ලෙස සැලකීම නිසා මතක් වුණ වේලාවට ලිවීම හෝ කෙටියෙන් ලියා තැබීම ගැටළු ශේෂ්ත්‍රය තෝරා ගැනීමේදී අපහසුතාවයක් පැන නගිනවා. ඇත්තෙන්ම ක්‍රියාමූල පර්යේෂණ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ මෙන් ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් සටහන් පදනම් කරගැනීමෙන් නිසා ඔබ ඒ පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතු වෙනවා. ප්‍රත්‍යවේක්ෂණ ජර්නල් සටහන් ඇසුරෙන් ගැටළු ශේෂ්ත්‍ර තෝරා ගැනීම හා ගැටලුව සුවිශේෂී කරගන්නා ආකාරය පිළිබඳ ඊළඟ වීඩියෝවෙන් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.